අපි මලගෙදර ගියා. හාමුදුරුවනේ මට අදහා ගන්න බැරි වුණා මේ පෙට්ටියේ හිටි අර නාකි මිනිස්සයානේ. බලන්න මේ මහත්ය මට හාමුදුරුවනේ තාත්තා හරියට පරිසං වුණා කිසි කෙනෙකුට ඇඟෙන්නේ නැහැ මගේ පුතා කියලා. තාත්තා කල්පනා කළා පුතා මහ ලොකු මිනිස්සෙක් මේ කොණ්ඩේ බැඳපු නිකන් දුගී දුප්පත් මම තාත්තා කියලා කිව්වොත් පුතාට නින්දාවක් වෙයි. ඇඟෙන්නේ නැහැ. හැබැයි ඉතින් පුතත් හරියට පරිසං වුණා. කිසි කෙනෙකුට ඇඟෙන්නේ නැහැ මගේ තාත්තයි කියලා. පුතාට ගේ හදා දීලා තාත්තා ගමට ගියා සුපුරුදු විදිහට. ඉතින් මේ මහා විශාල මිනිස්සෙක් හැදුවේ අර දුප්පත් තාත්තා. ඉතින් මේ වගේ තාත්තලට අපි උදේ හවස නෙමෙයි වඳින්න ඕන. හැම පැයක හිතින් වඳින්න ඕන. එහෙම දුක් විඳලා අපිව හැදුවේ. දැන් බලන්න එදා රාහුල කුමාරයා මහාන කරපු දවසේ යසෝදරා දේවී විලාපතියති ඇඬුවා. සුද්ධෝදන රජුගේ ගියා බුදුහාඳුර හම්බ වෙන්න. ගිහිල්ලා බුදුහාඳුර කියන බුදුහාඳුරනි මං ඔබ වහන්සේගේ තාත්තා. ඔබ වහන්සේ එදා රජමාලිගාවෙන් පිට වෙලා ගිය දවසේ චන්න ඇමති ඇවිල්ලා මට ඒ ප්‍රවෘත්තිය කියපු වෙලාවේ බුදුහාඳුරනේ ඇති වෙච්ච දුක වේදනාව දන්නේ මම විතරයි. ඒත් මම පොඩ්ඩක් හිත හදාගත්තා මට මේ නන්ද කුමාරයා ඉන්නව නේද කියලා. ඔබ වහන්සේ නන්ද කුමාරයාත් මහාන කළා. ඊළඟට මට තිබිච්ච එකම බලාපොරොත්තුව යසෝදරාව ඔබ වහන්සේ ගියාට පස්සේ පපුව පැල්ල මැරෙනවා. රාහුල කුමාරයා හින්දා හිත හදාගත්තා. අද රාහුල කුමාරයාත් ඔබ වහන්සේ පැවිදි කළා. බුදුහාඳුනේ දැන් කරන්න දෙයක් නැහැ. මම ඔබ වහන්සේක ඉල්ලීමක් කරනවා. මම කැමති නෑ බුදුහාඳුරනේ මේ දුක තවත් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ලැබෙනවට. ඒ නිසා මම තාත්තා ඔබ වහන්සේක ඉල්ලීමක් කරනවා. බුදුහාඳුරනේ ඊට පස්සේ අම්මා තාත්තගේ අවසර නැතුව ළමෙක් මහාන කරන්න එපා. මේ තාත්තගේ ඉල්ලීම. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහා සංඝයා රැස් කරවලා ඒ විතරක් මේ සුද්ධෝදන රජුරෝ කියනවා බුදුහාමුදුරුවනේ දරු සෙනෙහස කියලා කියන්නේ මේ මස් ඇට නහර විනිවිදගෙන යන දෙයක්. තාත්තා කියනවා මම දන්නවා මේ දරු දුක කියන්නේ මොකක්ද කියලා. ඉතින් තාත්තා මෙහෙම කියන බුදුහාරු බුදු වුණත් පුතානේ තාත්තා මේ බොහොම සැරින් කතා කරා. බුදු වුණත් පුතා. ඊට පස්සේ බුදුහාඳුරු මහා සංඝයා රැස් කරවලා විනය නීතියක් පමුණවනවා. මහණෙනි මේ ශාසනයේ පවතිනතුරු දෙමාපියන්ගෙන් අවසර නැතුව කිසිවෙක් මහාන කරන්න එපා කියලා. විනය නීතිය. මොකද එදා අර තාත්තගේ ඉල්ලීමේ තරම තදින් කිව්වේ තාත්තා. ඉතින් අපිට පේනවා දරු සෙනෙහසේ ස්වභාවය තාත්තලගේ හැටි. දැන් බලන්න ඔය අජාසත් කුමාරයා ලැබෙන්නේ ඉන්නකොට මේ විසවට ඇති වුණා දොළ දුකක්. දොළ දුක මොකද්ද? ස්වාමියාගේ මේ උරෙස්සපල ලේ ටිකක් බොන්න ඕන කියලා. ඒ දොළ දුකෙම පේන අනාගතය පිළිබඳව. කොහොමද උරෙස්සපල ලේ දුන්නා. පුතා උපන්න පුතා ලොකු වුණා. පුතාට ඉක්මනට ඕන රජ වෙන්න. රජකම කියන කාවයන් පොළුවට ගහුවයන් පස්සේ ඕන අපරාධයක් කරනවානේ රජ වෙන්න ඕන. ඒ ගමන තාත්තා මරන්න ගියා කිනිස්සත් අරගෙන. මරා ගන්න බෑ අත බෙවුලනවා. ඊළඟට හිරේ දැම්ම තාත්තා. හිරේ දාලා තාත්තගේ ඇයි පුතේ මම බලන් ඉන්නේ පුතා රටේ. ATM චාලයක් ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ NSB net දසත සමාත. අද දුන්නා. කකුල් පැලුවා. තාත්තා මලා. තාත්තා මැරිච්ච දවසයි අජාසත් කුමාරයාගේ බිසබට පුතා ඉපදිච්ච දවස එක වෙලාව. පුතා ඉපදුනා කියලා පණිවිඩය ලැබිච්ච වෙලාවේ අජාසත්තට මහ පුදුමාකාර සතුටක්. දරා ගන්න බැරි සතුටක්. ඉතින් මෙයා කල්පනා කරන දෙයියනේ මම ඉපදිච්ච දවසෙත් මගේ තාත්තා මේ වගේම සතුට වෙන්න ඇතිනේ. මම මේ මොකද්ද කරපු අපරාධේ? නුඹේ අගේ මට දැනුනේ අම්මේ මා මව් පදවිය ලද දිනේ. අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒක දන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. මේ අඬාගෙන යනවා අම්මා ළඟට. අම්මා අඬනවා. ඇයි පුතේ මේ අපරාධ කළේ? පුතේ උඹ දන්නේ නැහැ උඹ හදපු හැටි. එදා උඹේ පුංචි මේ සුලංගිල්ලේ ගෙඩියක් හැදලා හැරම පිරිච්ච ගෙඩියක්. පුතේ
උඹ අඬනකොට මං තාත්තා ළඟට අරගෙන ගියා. මම කිව්වා පුංචි කටුවක් දෙලා මේ තුවාල හිල් කරන්න කියලා. සැරම අරන් දාන්න කියලා. තාත්තා ඇඟිල්ල අල්ලගෙන පුතා රිදෙයිනේ. එහෙම කියලා පුතේ සැරව පිළිච්ච ඇඟිල්ල කටට අරගෙන සැරව ටික ඔක්කොම කටින් ඇද්දා පුතේ. දැන් මේකෙන් පේනවා අම්මලා තාත්තලා අපි කෙරෙහි දක්වන සෙනෙහස මොන වගේ දෙයක්ද කියලා. ඉතින් ඒ විතරක් නෙවෙයි කරුණා ගුණය පුදුම කරුණාවට මේ කිරි උනන්නේ. ලේ මොන මැෂින් එකෙන්ද ලේ කිරි වලට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ පරිවර්තනය කරනකොට එකම මැෂිම තියෙන්නේ අම්මා ළඟ විතරයි. අපිට ආදරේ වෙන්න ලේ කිරි බවට පරිවර්තනය වෙනවා. උපේක්ෂාව ඔක්කොම කරලා ඉවර වෙලා මගේ දරුවෝ සැපසේ ජීවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙන්න මේ නිසා අම්මා තාත්තා කියන මේ අම්මා තාත්තා පිළිබඳව දරුවන් වශයෙන් අපි මේ ටික තේරුම් අරගන්න ඕන. අන්න ඒක තමයි අප විසින් කළ යුතු වන්නේ. අපේ හම්දුරනේ අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. මේ ඇමතුම ලැබෙන්නේ දකුණු කොරියාවෙන්. මොකද දීර්ඝ වේලාවක් දුරකථනේ රඳවා ගන්නටත් බැරි හින්දා අපි විනාඩියක් සවන් දෙමු. ආයිබෝවන් මම දකුණු කොරියාවෙන් කතා කරන්නේ. ඔව් කතා කරන්න මහත්මයා ඇහෙනවා. මම දොරමඩලාවේ අපේ ගරුතර ස්වාමීන් වහන්සේ ඇතුළු විද්වත් මණ්ඩලයෙන් අවසර අරගෙන හදන් මාතයම අවසරයි. මේ අම්මා තාත්තා ගැන කතා කරනකොට ඉතින් අපිත් මේ විදේශයක ඉඳලා ගොඩක් කට්ටිය මේ වැඩසටහන් හොඳ වැඩසටහන් නරඹන මේ ITN එකේ ඉතින් මේකට පිස්සුටි කරමින් අර අපිට තියෙන දුක මොකද මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා එකම අර දුකක් ඇති වෙනවා. ඉතින් අම්මලා තාත්තලා ගැන කතා කරනකොට අපිට අම්මලා තාත්තලාට සලකන්නේ කියලා මුදල් හදල් දෙනවා වෙන කිසි දෙයක් කරන්න හැකියාවක් නැහැ මේ වගේ දුරෝ ඉඳලා. ඒ නිසා ඒකත් සිය තියෙනවා හරි දුකයි. ඉතින් මේ වගේ වරදට නරඹනකොට ඒක නිසා කතාරුවේ දොරමඩලාවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හොඳයි ඔබතුමාගේ නමත් කියන්න අපිට. මම සෙනවිරත්න. හොඳයි සෙනවිරත්න මහත්තයා බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි දකුණු කොරියාවෙන් ඉඳලා අපිට කතා කළේ. හොඳයි. අත්තනායක මහත්මයා සමහර ගෙවල් වල අර මේ මහත්මයා කිව්වා වගේ මහත්තයා තාත්තා කෙනෙක් දරුවෝ බලාගෙන ඉන්නවා මේ තාත්තා ගෙදර නැහැ. සමහර ගෙවල් වල අම්මා නැහැ. අම්මගේ තාත්තගේ ආදරය පිළිබඳව ලියවුණු කවි වලින්, ගීත රචනා වලින්, කෙටි කතා වලින්, නවකතා වලින් මේ ලෝක සාහිත්‍ය පිරීලා තියෙනවා. එයින් සාරාංශයක් අරගෙන තමයි අපි පොඩ්ඩක් එළියට දෙන්නේ. හැබැයි ඒ සාහිත්‍යය තමයි ලෝකේ තියෙන විශිෂ්ටතම සාහිත්‍යය. අම්මා තාත්තා ගැන ලියවුණු සාහිත්‍යය. ඔබට පිටක් මතක් කරන්න පුළුවන්. ඇත්තෙම හසන්ත දැන් අපේ මේ විජිත අබේවික්‍රම කිවිඳු අර මුලින්ම කියපු කවියත් ඊළඟට අපේ ගරු ස්වාමින් වහන්සේ දේශනා කරපු දේවලුත් ඇහුවම පෙනෙන එක දෙයක් තමයි මේ වර්ණනාවට පාත්‍ර වෙන තාත්තලා අම්මලා මේ සමාජයේ ගම්බද ඈත පිටිසර ගම්දනව්වල වෙසෙන මව්වරු සහ පියවරු. එතකොට ඒ පියවරු දරුවෝ හැදුවා මිනිස්සු හැදුවා. එතකොට අපි මේ නාගරික සමාජයේ තුල අපි වෘත්තිකයෝ බිහි කරනවා මිස ඒ උතුම් මිනිසුන් හදනවාද කියන ගැටලුව එනවා. දැන් මගේ ළඟ තියෙනවා හසන්ත වෑකන්දේ ගීතය කියලා නවකතා පොතක්. මේක රචනා කළේ කරුණාදාස සූර්යාරච්චි කසුරි. දැන් මේ පොත මට මතක් වුණේ ඔබතුමා ගායනා කරපු කවියත් එක්ක වාන් ඇලේ පා කරමින් දාදියලේ කඳ හේන් ඉමේ සටන් කරන මාර සෙනග මැද යාන් වෙච්චි කිරි කුරහන් යායේ හරි මැද කෝන් හෙවනේ බුදු වේවා අප්පච්චි අද. කසුරි මේ පොතේ වෑකන්දේ ගීතය කියන කෘතියේදී ඊට විශිෂ්ට දෙයක් කරනවා හසන්ත. මේකේ ඉන්නවා සියාතු කියලා තාත්තා කෙනෙක්. ඒ වගේම උක්කුමැණික කියලා අම්මා කෙනෙක්. මේ සියාතු තමයි මේ ගමට වැවක් හදන්නේ. තනියෙන් උදැල්ලකින් පස් ඇදලා කෝටු හයි කරලා මේ වැව හදනවා. පුත්තු ඉබේ හැදෙනවා. මේ තාත්තා මේ වැව හදලා ඒ වැව මුර කරමින් ඒකට දෙවි කෙනෙකුත් වඩම්මවමින් අර කවියේ තිබ්බ තාත්තා වගේ ඊළඟ මේ උක්කුමැණික කියන අම්මා 89 බීසන සමේ තමන්ගේ එකම පුතු ප්‍රේමසිරි
දෙවෙනි පුතු ප්‍රේමසිරි හමුදාව අල්ලගෙන ගියාට පස්සේ අර ගෝර්කිගේ අම්මා නවකතාවේ අම්මා සිහි වෙන චරිතයක් බවට පත් වෙන උක්කු මැනිකා. ඈමුළු අනුරාධපුරය පුරා හමුදා කඳවුරු සිසාරා ඇවිදිමින් තම පුතාව හොයනවා. අවසානයේදී මේ දිරිය අම්මට පුතා හොයාගන්න හම්බ වෙනවා. ඔය අතර හසන්ත අර උක්කු මැනිකගේ ලොකු පුතාගේ රැකියාව තමයි කසිප්පු පෙරණ එක. මේ කසිප්පු පෙරණ ලොකු පුතාගේ පුතා තාත්තා කසිප්පු පෙරීම සුදුසුකමක් නිසා පුතාව තේරෙනවා පලාතේ മന്ത്രി ධූර අපේක්ෂකයා හැටියට.